වෙල්කම් බඩිස් සාදරෙන් ආදරෙන් පිළිගන්න ලසිත් සී ජයමාල් YouTube නාලිකාවට මම ලසිත් සී ජයමාල්. ඉතින් මගේ අද අද මම ඔයාලට ගෙනල්ලා තියෙන iPhone 11 ස්මාර්ට්ෆෝන් එක ගන්න එකද iPhone 12 ස්මාර්ට්ෆෝන් එක ගන්න එකද අපි ගෙවන ගන්නට වටින්නේ කියලා කතා කරමු. ඉතින් යාළුවනේ අපි එක එක මගුල් කතා කරලා අවසානට බලන්නේ මොකද්ද හොඳ iPhone එක කියලානේ. ඉතින් යාළුවනේ මම නම් රෙකමන්ඩ් බජට් එකකින් ගත්තම iPhone 11 Pro UZ 256GB variation එකක් 1,02,000 ඉඳන් 88,500 දක්වා මුදල් පරාසයක් තුල මිලදී ගන්න පුළුවන්. ඒ වගේම iPhone 12 smartphone එක රුපියල් 1,02,000 ඉඳන් 1,10,000 වගේ මුදල් පරාසයක් තුල මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ iPhone දෙකෙන් අලුත් iPhone කියන්නේ iPhone 12 එක. මොකද iPhone 12 එක රිලීස් කරේ 2020 ඔක්තෝබර් 20 වෙනිදා. 2019 ඔක්තෝබර් 20 වෙනිදා තමයි iPhone 11 Pro එක රිලීස් වුණේ. ඒ වගේම යාළුවනේ නෙට්වර්ක් එක අතින් ගත්තයින් පස්සේ iPhone 12 එකට තියෙන්නේ 5G නෙට්වර්ක් එකක්. iPhone 11 Pro එකට තියෙන්නේ 4G නෙට්වර්ක් එකක්. ඔයා මේ ෆෝන් එක මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාගෙන නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ iPhone 12 ෆෝන් එක. මොකද iPhone 12 ෆෝන් එක තමයි මේ ෆෝන් දෙකෙන් ලේටස්ට්ම ෆෝන් එක. බොඩි එක ගැන කතා කරද්දී iPhone 12 එකේ weight එක වෙනවා ග්‍රෑම් 160ක්. ඒ වගේම iPhone 11 Pro ස්මාර්ට්ෆෝන් එකේ weight එක වෙනවා ග්‍රෑම් 188ක්. iPhone 12 එකේ base model iPhone එකක් වුණොත් iPhone 11 එක Pro model iPhone එකක්. ඒ හින්දා තමයි මේ ෆෝන් දෙකේ බර අතර ලොකු වෙනසක් තියෙන්නේ. iPhone 12 එක ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ normal glass වලින්. ඒ වුණාට iPhone 11 Pro ෆෝන් එක ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ cooling Gorilla Glass කියන හොඳ glass frame එකකින්. ඉතින් යාළුවනේ ඒ නිසා iPhone 11 Pro smartphone එක protection එක අතින් අපිට ඉස්සරහින් තියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ෆෝන් දෙකම අපිට වතුර යට පාවිච්චි කරන්න පුළුවන්. මොකද water resistant පහසුකම් මේ ෆෝන් දෙකේම තියෙනවා. ඒ වුණාට iPhone 12 ෆෝන් එකේ වතුරට තියාගන්න පුළුවන් කාලය වැඩි. ඩිස්ප්ලේ දෙක කම්පෙයාර් කරලා බලද්දී අපිට iPhone 11 Pro smartphone එකේ අඟල් 5.8ක Super Retina HDR10 ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1200ක peak brightness එකක් අපිට බලා ගන්න පුළුවන්. iPhone 12 smartphone එකේ ඩිස්ප්ලේ එක විදිහට අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.1ක Super Retina HDR10 ඩිස්ප්ලේ එකක්. මේකෙත් peak brightness එක 1200යි. මේ ෆෝන් එක ඩිස්ප්ලේ දෙක අතර එච්චර ලොකු වෙනස්කමක් බලා ගන්න නැහැ. ඒ වුණාට iPhone 12 එකේ ඩිස්ප්ලේ සයිස් එක වැඩි. ඒ වගේම iPhone 11 Pro smartphone එකට වැඩිය resolution එක iPhone 12 smartphone එකේ ඩිස්ප්ලේ එකේ වැඩි. ඒ නිසා ඩිස්ප්ලේ එක අතින් බැලුවෙන් පස්සේ ඉස්සරහින් තියන්න පුළුවන් අපිට iPhone 12 smartphone එක. අප්ඩේට් ගැන කතා කරද්දී යාළුවනේ මේ ෆෝන් දෙකේම දැන් රන් වෙන්න OS එක තමයි latest OS එක වන 18.5 කියන OS එක තමයි රන් වෙන්නේ. ඒ වෙනකොට මේ ෆෝන් දෙකම එකම OS එකක් රන් වුණාට iPhone 11 Pro එකේ අප්ඩේට් iPhone 12 ෆෝන් එකට කලින් නවත්තනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ තියෙන chipset එක. iPhone 11 Pro ෆෝන් එකේ තියෙන්නේ A13 Bionic chipset එක. ඒ වුණාට iPhone 12 smartphone එකේ තියෙන්නේ A14 Bionic chipset එක. ඒ නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න හිතලාගෙන ඔයා මේ ෆෝන් එක ගන්නව නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන iPhone 12 smartphone එක. ඉතින් යාළුවනේ මේ iPhone දෙක variation ගණනාවකට මිලදී ගන්න පුළුවන්. iPhone 12 එකේ variation තමයි 4GB RAM එකක් දෙක 64GB variation එක, 4GB RAM එකක් දෙක 128GB version එක, 4GB RAM එකක් දෙක 256GB variation එක. මේ ෆෝන් එකේ 512GB version එකක් නැහැ. ඉතින් යාළුවනේ iPhone 11 Pro smartphone එක අපිට මිලදී ගන්න පුළුවන් 4GB RAM එකක් දෙක 64GB version එකක් විදිහට, 4GB RAM එකක් දෙක 256GB version එකක් විදිහට, 4GB RAM එකක් දෙක 512GB version එකක් විදිහට අපිට මිලදී ගන්න පුළුවන්. නමුත් මේ ෆෝන් එකේ 128GB version එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට මේ දේවල් බලලා ඔයාලට ගැළපෙන විදිහේ iPhone එක තෝරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ iPhone 12 එකේ බැටරි කැපැසිටි එක ගැන කතා කරද්දී මිලිඇම්පියර් 2846ක බැටරියක් තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් iPhone 11 Pro smartphone එකේ මිලිඇම්පියර් 3046ක බැටරි කැපැසිටි එකක් තියෙන බැටරියක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් දෙකේ බැටරි කැපැසිටි එකේ වෙනස මිලිඇම්පියර් 200ක් වගේ. ෆෝන් දෙකටම fast charging පහසුකම හම්බ වෙනවා එක සමාන විදියටම. ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ iPhone 12 ස්මාර්ට්ෆෝන් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒකට හේතුව තමයි iPhone 11 Pro ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එක පරණයි. ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ iPhone 12 එකේ බැටරි එක
වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ iPhone 11 ස්මාර්ට්ෆෝන් එකේ iPhone 12 ස්මාර්ට්ෆෝන් එකේ කැමරා කම්ප්‍රෙෂන් වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. මොකද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්න බෑ. මොකද එතකොට මේ වීඩියෝ එක දිග්ගැස්සෙනවා වැඩි. ඉතින් යාළුවනේ අපි එක එක මගුල් කතා කරලා අවසානට බලන්න මොකද්ද හොඳ iPhone එක කියලානේ. ඉතින් යාළුවනේ මම නම් රෙකමන්ඩ් කරන iPhone 12 ස්මාර්ට්ෆෝන් එක. මොකද iPhone 11 Pro ස්මාර්ට්ෆෝන් එකට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් iPhone 12 ස්මාර්ට්ෆෝන් එක. ෆොටෝ ක්වොලිටි අතින් ගත්තත් වැඩි iPhone 12 ස්මාර්ට්ෆෝන් එකේ. හින්දා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ iPhone 12 ස්මාර්ට්ෆෝන් එක ගන්න එක හොඳයි. YouTube journey එකේ පළවෙනි වීඩියෝ එක විදියට මේ වීඩියෝ එකේ හුඟක් අඩුපාඩු තියෙන්නේ නැති කතා කරද්දි ගොත ගැහෙන තැන් ඒ වගේ තැන් තියෙන්නේ නැති. නමුත් ඒවා ගණන් ගන්න එපා. ඊළඟ වීඩියෝ එක මම ඒව හදාගෙන ඔයාලට හොඳ වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ subscribe කරලා subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මං ඉල්ලන ගමන් අද වීඩියෝ එකකින් සමු ගන්නවා. Goodbye buddies.